ආයිබෝවන් වනක්කම් අස්සලා මලික්කුම් කියන ගමම ඔයාලව පිළිගන්න සාදරයෙන් අනුෂ්කෝ YouTube channel එකට කාලෙකින් පස්සේ තමයි ඉතින් වීඩියෝ එකක් ගේන්න ඔයාලට. අද GTA 5 ප්ලේ කරමු අපි. අද බැලුවේ පොඩි මිෂන් එකක් ගහමු අපි. දැන් මිනිස්සෙක් සතෙක් වුණාම කොහොමද තියෙන ආදරල එක කියලා GTA 5 එකෙන් බලමු. ඉස්සෙල්ලා අපි ලොකේෂන් එක දාගෙන යමු. මෙතෙන්ට තමා අපි යන්න ඕනේ. මෙතන හරියට මොනොතන්ට ගිහාම එක එක වෙලාවට එක එක සත්තු තමා වෙන්න. වාහනේ නැගලා හැබැයි ඒකට හරියටම සෙට් වෙන්න නම් ඉතින් බයික් එක කමන්නේ අපි මේකින් මේ අංකෝ වැස්සකුත් තියෙනවා පාර ලිස්සනවා. ඉතින් අපි පරිස්සමින් වාහනේ පැදගෙන කඳු කරේ තමයි කැලෑ සතෙක් තමා වෙන්නේ. එක එක වෙලාවට එක එක සත්තු තමයි වෙන්නේ. ඉතින් මේ සැරේ මොකෙක් වෙයිද දන්නේ. සමහර වෙලාවට ඌර වෙනවා, සමහර වෙලාවට අර හිවල්ලෙක් වෙනවා, සමහර වෙලාවට අර කැලෑ කොටියෙක් වෙනවා. ඒ වගේ එක එක සත්තු වෙනවා. එතන හැබැයි මාර ලස්සනයි. එතන උඩට ගියාම සමහර වෙලාවට අපි බයික් එකකින් එහෙම යද්දී කැලෑ කොටි එහෙම ඇටැක් කරනවා අපිට. එතනට යද්දී ඇටැක් කරනවා. ආපහු මැරෙන්නම ගහනවා. පාර පොඩ්ඩක් අරගෙන අප්පන්න එපාව ලීසින් දාලා ගත්ත වාහනේ. ඕ යද්දි මේකෙන් ගියා. අපි හිමිහිට යන් මල්ලි ඉඳ දෙන්න පොඩ්ඩක්. අප්ප ගන්න නැතුව ප්ලස් ට්‍රැෆික් එක කතා සෝරි ඉතින් හිතලා කරේ නෑ. වරදක් කරත් සිතකින් නොවෙයි, රිදවන්නේ පලිගන්නේ ඇයි, ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබක්. පාර ලිස්සනවා ගයිස්. වැස්සෙන යන්නේ. යමු ඉක්මනට. අපිට ටික දුරක් යන්න තියෙනවා. මරු මාතල් එක කියන්නේ ඒක වෙලා සමහරලාට පාරට එහෙම යනවනේ. යද්දි මේ සමහරලාට මිනිස්සු ගහනවා. මිනිස්සුන් හැටින් ඉතින් ඒ වෙලා ඒ කඳු කරේ ගොඩක්ම මිනිස්සු කියන්නේ හයිකින් කරන කට්ටිය ඉන්නවා. ඒ හරි ගොඩක්ම අර ඌරට එහෙම ගොඩක් වේගෙන් දුවන්න බෑ. අනිත් සත්තු හිවලටත් බෑ. හැබැයි එතන නියමම ඩයල් එක තමයි කැලෑ කොටිය. කැලෑ කොටියක් වුණොත් මිනිස්සු ආපහු රෙදි උස්සගෙන දුවන්නේ. අනිත් එක කැලෑ කොටියට වේගෙන් දුවන්න පුළුවන්. ගොඩක් සත්තුන්ට මේ එතන ඉන්න වේගෙන් දුවන්න බෑ. අපි යමුකෝ ඉක්මනට එතනට. ටිකක් දුර යන්න තියෙනවා. යමු. වැස්සක් සෙට් වුණානේ. මෙහින් වාහන යාම පෙවෙන්නෙත් නෑ. දැක්කද ඉවලෙක් හිටිය. ඒ හරි සත්තු වැඩි. දැන් අපි හිතන්නකො බයිකින් එහෙම යද්දි අන්න අයියෝ දැක්කද කැලෑ කොටිය කැප්පුණ මගේ වාහනේට. දැන් අපි බයික් එකකින් වගේ ගියා නම් මේ යාළුවා අපිට ඇටැක් කරනවා. කන්නනවා. කැලෑ කොටිය තමයි ගොඩක් වෙලාවට අපිට ඇටැක් කරන්නේ.
නිහරි සත්තු ඉන්නවා ගොඩක් මුවොත් ඉන්නවා ගොඩක්ම මෙතනින් මෙහිට වැටුණනේ අහනිවර එච්චර ලස්සනට ඇවිල්ලා වැටුණනේ කමන්න අපියා එච්චර ලස්සනට ඇවිල්ලා යන්න පුළුවන් නේද එතන උඩට යාම යන්න ඕන බලමු මෙතනින් දාන්න පුළුවන්ද කියලා මේක යන්න අමාරුයි අපියා මෙතන උඩ තමයි තියෙන්නේ එතනින් යන්න පල්ලම වැඩිනේ අප්පා මාර තැනකට තමයි අපි හොඳටම ඇවිල්ලා අන්තිමටම වැටුණා යන්න අමාරුයි මේ හරි වෙයි ඔතන උඩට ගියා නම් හරි ඔව් වැටෙන්න එපා වැටෙන්න එපා යන් ඔහම යන් එතන චීට් කෝඩ් එකක් ගහලා බයික් එකක් ගන්න තිබ්බා අවුලක් නෑ ආවනේ බලමු තාම එතෙන්ට ගමු බලන්න බලන්න එතන මාරම view point එකක් පල්ලෙහෙන් වාහන යනවා පේනවා එහෙම තියෙන සීන් එක මේ තියෙන මැප් එක මේ ස්ටල්ම view එක ඉස්සරහින් තියෙන්නේ එල්මෝසි එක වැඩි කතා ඕනේ අපි යන්කෝ සතෙක් ඉන්න සතෙක් මේ හරිය තමා තියෙන්න ඕන මල මේ තියෙන්නේ පේනවද ඔයාලට මේ බලමු දැන් මොකෙද්ද වෙන්නේ කියලා අපිව වාසි මූට වේගෙන් දුවන්න පුළුවන් කැලෑ කොටියෙක් තමයි උනේ බලන්න ගියත් අපි වැටෙනවා අපි යමු මේ පෙත්තරයන්ක සමහරයට හයිකින් කරන මිනිස්සු ඉන්නවා ගොඩක් රෑ නිසා නැද්ද දන්නෙත් නෑ හැබැයි නැති වෙන්නේ නැද්ද අපිට මූන්ට එහෙමනම් ඇටැක් කරන්න අමාරු ගොඩක් වේගෙන් දුවනවා අර දැක්කද කඩාගෙන දුවන්නේ උඩ දිව්වා දැන් කඩාගෙන දුවන්නේ මූණන් අල්ලන්න අමාරුයි පාර පැත්තට ගියත් මේකේ සීන් එක තියෙන්නේ දැන් අපි සතෙක් වෙද්දී පාර පැත්තට ගියත් මේ මිනිස්සු එහෙම මේ අඩුයි මිනිස්සු ගොඩක් අඩුයි මෙතන කාර් එකක් තියෙනවා ඉබ්බෙක්
අපි යමුකෝ ඉක්මනට පාර පැත්තට මේ මිනිස්සු අඩුයි මේ හරි එතන මොකෙක් හරි ඉන්න උද්දුවයි අපි ළඟට යද්දී මූ අල්ලන්න අමාරුයි කඩාගෙන දුවනවා දැක්කද අල්ලන්න බෑ පෙට්‍රල් බීල වගේ දුවන්නේ දැක්කද උගේ වොයිස් එකත් ඒ විදිහට මෙතන ඉස්සරහත් එකෙක් ඉන්නවා මුන් දුවන මුන් අල්ලන්න අමාරුයි පාර පැත්තට යන්කෝ එතන ඉස්සරහ පාර තියෙන ඒ වාහන ආවෙක් ඉන්න දැක්කද ආවෙක දුවේ අන්න උතන පොඩ්ඩක් ඉස්සරහා පාර මේ හරි මිනිස්සු වගේක් ඉන්නව නොන්නතර පහල ඉන්නවා හරිනේ බලමු එයාලට ඇටැක් කළ කොයි වගේද කියලා දැක්කද මිනිස්සු මෙතන විතරයි හිටියේ අපෝ සවුන්ඩ් එහෙම නීමට මම දාලා තිනවා ඉන්න මං දව්වක් දෙන්න ඉක්මනට දුවමු මිතුරු දුවමු කිව්වට ඔයාට ඉතින් බැහැනේ ඉතින් මොනව කරන්නේ තව සීන්නක් තියෙනවා හරිද දැන් මෙයාගේ සල්ලි තියෙනවනේ දැන් අපි සතෙක් වෙලා ඉන්නේ අපිට මෙයාගේ සල්ලි ගන්න බෑ මට කියන සල්ලි ගන්න බෑ අපි සතෙක් වෙලා ඉන්නේ බලමු මේ හාවට ඇටැක් කරන්න පුළුවන්ද කියලා මනුස්සෙක් දැක්කද මෙයාට ටිකක් වේගෙන් දුවන්න පුළුවන් අර ඌරෙක් වුණා එක සැරයක් ඌට නම් දුවන්න බෑ හිමින් යන්නේ ගොඩක් මිනිස්සු එනවා අපිට ඇටැක් කරන්න දැන් මෙතනදී පණ කඩාගෙන මිනිස්සු දුවනනේ ඒ අපි මේ කොටියෙක් ඉඳ අනිත් වෙලාවට මේ අපිට ඇටැක් කරනවා දැන් මේකෙත් පාරදී හැම මිනිස්සු වාහන වලින් එන කට්ටිය සමහරලාට එනවා කොටියෙක් නිසා එන එකක් නැති වෙයි අර එක සැරයක් ඉවලෙක් වුණා වලෙක් වෙද්දි තාවා දැන් සමහරලාට අපි දැන් මේ වාහන වලට හැප්පුවම එහෙම හැප්පුවම මේ එනවා අර පොලිසියෙන් එහෙම ඇවිල්ලා මේ යාළුවා අත්අඩංගුවට ගන්නවා බලන්නකෝ ඔන්න දැන් එනවා පොලිසියෙන් එනවා අපිට බැරි වුණා දැන් අපිට එන්නේ ගහන්න එන්නේ දැක්කද බෑ ගහන්න පොලිස් දරුවක් පත් වෙලා පොලිසියෙන් එනවා යමු ඉක්මනට ගිහින් හැංගිම දැක්කද අපිට තියෙනවා සතාට කියලා නෑ නීතිය ක්‍රියාත්මක වෙනවා ඉක්මනට හැංගෙමු කැලෙන් කොහෙන් හරි
අර පැත්තෙන් ට්‍රේන් එකක් යනවා. එතනද පොලිසිය. එනවා දැක්කද? පිව් හොයාගෙන ඉන්නේ අර. බලමු යාට. එක්ක මම නැත්තම් ඔයා. ඔන්න ඕක තමයි ඉතින් පොටියගේ කතන්දරේ. උදෙන අතල්ල එක බලන්න. හරි ගයිස්. එහෙනම් ඉතින් මගේ YouTube channel එකත් පොඩ්ඩක් subscribe කරලා share පාරකුත් තියලා like එකකුත් දීලා comment එකකුත් දෙන්නකෝ. කොහොමද කියලා. මන් ඉක්මනටම තව වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් අදට අපි යන්නම්. bye.